හෙලෝ යාළුවනේ ඔන්න අද අපි හම්බ වෙනවා මගේ පළවෙනි නිවාඩු දවසේ. අද අපි සතියකට පුංචි ගමනක් යන්නයි ලෑස්ති වෙන්නේ. දැන් වෙලාව උදේ 9ට කිට්ටුයි. අපේ වස්තු බෑග් ටික කායකට පැක් කරන ගමන්. හයි ඉඩ තියෙනවද? ඉඩ තියෙනවා. ඔව් දාලගොත් ඉඩ තියෙනවා. ෆුල් පැක්. යන්න ලෑස්ති. මගේ සුදු මැණික දාලා යනවද අපි? අපි දාලා යනවද? අක්ක බබාට ඕනම සින්දුවක් නිදහසේ ආගෙන යන්න අපි එයාට MP3 ප්ලේයර් එකක් අරන් දුන්නා. ඉතින් රණ්ඩු අවුසන් නැතුව අපි නංගි බබාටත් එකක් ගත්තා. ඒත් එයාගේ පුංචි කන් දෙකට හොඳ නැති නිසා මම වොලියුම් එක ගොඩාක් අඩුවට සෙට් කරලා තියෙන්නේ. හෙලෝ ගයිස්. හරි දැන් අපි යන ගමන් ඉතින් සබත් දෙකක් ගන්න යන්න ඕනේ. මොකද අපි හැමදාම මගේ අන්තිම මොහොතේ තමයි අපි බෑග් පැක් කරන්නේ. ඉතින් අක්ක බබාට සබත් දෙකක් ගන්න ඕනේ. ඉතින් අපි ඒක අරන් පස්සේ යනවා. ඔන්න ගයිස් අපි නතර වුණා. මොකද මේ ඉන්නේ ඩැඩි සැටිස් නෑ මං ගත්තේ සබතු දෙකට අක්ක බබාට. ඉතින් දැන් අපි බලන් ඉන්නවා මෙතන. මෙන්න මේ කඩේ අරින්නකම් අක්ක බබාට සබතු දෙකක් ගන්න. No. Terus. No, eu vou querer grande pô, ok? Ei. Ei. Cadê ni? Não nak hidup. No. 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 Mais si la petite poule est mangeable. Ouais, par là. Je crois qu'il y a un ascenseur, non? Non, c'est par là. T'as vu ça? Papa. Et je la fais. Il sonne. Il y a personne. Hey guys, hari අපි ආවා. අපි රෙන්ට් එකට ගත්තා සතියකට ගියක්. මෙතෙන් දෙන්න විනාඩි 20කට කලින් අපිට ගොඩක් අමාරු වුණා. ළමයි එන්නට ඇති වෙලා තිබ්බේ. මොකද අපි ගෙදරින් ගියේ උදේ 9ට. දැන් 5යි වෙලාව. අපි අතර වුණා කන්න. මේ ලස්සනයි. මේ අන්තිම විනාඩි ටික හරි අමාරු වුණා ඒගොල්ලන්ට අපිටත්. So ඉන්නකෝ වස්තු පෙන්නයි ඔයගොල්ලන්ට අපේ ගේ මේ සජ්ජියට. හරි මේක හරි. ඉතින් अब विजिट करना है वस्तु विजिट करन आज अन्य वस्तु ඔන්න අද තමයි මම තමයි විසිට් එක කරන්නේ. ओके මේ තමයි කුසි. अन्य කුසි. ආස කරලා ඉන්නකෝ හරි ලස්සන කුසියක් තියෙනවා. ඊළඟට ඉතින් කාමරයක්. ඉතන කාමරයක් තියෙනවා. ඔය කාමරේට ටිකක් තියෙනවා. මේ පැත්තට එන්නකෝ.
මෙතන ටොයිලට් එක. අපේ අක්කා පැනලා ඉන්නේ ටොයිලට් එකේ. මෙතන තියෙනවා bathroom වස්තු. හරි. මෙතන තියෙනවා තනියෙ කෙනෙකුට චූටි අඳ. ඒ කියන්නේ තරහ වුණොත් මට ඇවිල්ලා මේක නිදා ගන්න පුළුවන්. තරහ වුණාම මේක තමයි නිදාගෙන තියෙන්නේ. අනේ පොත් ටිකක් තියෙනවා. ඔය. ලස්සනයි. මේ ටෙරස් එකනේ. ටෙරස් එකක් තියෙනවා මේ. ටිකක් ලොකු ටෙරස් එකක් තියෙනවා. අද රස්සේ. අපි උලන් තියච්චක්. apartment එක AC යක්. AC. එහෙම නැහැ. මේ තියෙන්නේ සාලි. wow. මෙන්න ලස්සන දෙයක් වෙන්න. මේ තියෙන්නේ පට්ටකයක්. ගාන පල්ලෙන් කමෙන්ට් කරන්න. මම දන්නේ දැන් මම විකුණන්නේ නැහැ නේද? wow ට්‍රේනින්. Hey, train යන මැනික. Hoi, aan het gaan was het maar niet geweest. මේ සෙල්ලම් කරන්න එකක් තියෙනවා යාට. හරි. මම පොඩි ගාගෙන. Hoi. Mama tuh. දවසත් ඉවර වේගෙන යන්නේ අවුවත් බැහැගෙන යනවා. ඒ වගේම අපේ මහන්සියත් දැන් වැඩි වෙවි යනවා. අපි කල්පනා කරේ අපිට මෙච්චර මහන්සි නම් අක්කා බබාටයි නංගි බබාටයි කොහොම ඇතිද කියලා. ඉතින් දැන් පුංචි රෙස්ට් එකක් කරලා එයාලට පොඩ්ඩක් සෙල්ලම් කරන්න දීලා වෝෂ් එකක් දාලා අපි යනවා එළියෙන් කන්න. අද අක්කා බබා තමයි තීරණය කරන්නේ අපි අද රැට කොහෙද කන්නේ කියලා. ඉතින් යාළුවනේ ගොඩාක් තැන්ක්ස් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවට. අපි අයිත් ඉක්මනින් අම්බ වෙමු දෙවෙනි දවසේ ඊළඟ වීඩියෝ එකේ. එහෙනම් යාළුවේ ගොඩාක් ආදරෙයි. අද රාට අපි කන්න යනවා. විශේෂ තැනක් නෙමේ. මේගොල්ලන්ගෙන් තමයි අපි ඇව්වේ. ඉඳ ගමන් අපි දැක්ක මොකක්ද තිබ්බේ? බර්ගර් කිං. බර්ගර් කිං එකක්. ඉතින් ඒකෙන් තමයි කන්නේ. ලොකු විශේෂයක් නැහැ.